දවසක් බුදුරජාන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් බැලුවා කාටද මම පිහිට වෙන්නේ. උන්වහන්සේගේ පුරුද්දක් හැමදාම උදෑසන මහා කරුණා සමාපත්තියෙන් ලෝකෙ දිහා බලනවා කාටද අද මම පිහිට වෙන්නේ කියලා. එහෙන් බුදුරජාන් වහන්සේ බුදු ඇසින් බලනකොට දැක්ක වයසක අම්මා කෙනෙක්. කුදු ගැහිච්ච වයසට ගිය අම්මා කෙනෙක් හැරමිටියක් අරගෙන පාරක් දිගේ යනවා. මේ අම්මගේ පෙර කර්ම විපාකයකට තව සුළු වෙලාවකින් එළදෙනෙක් කැනලා මැරෙනවා. ඒක කර්මයක්. බුදුහාඳුර ඒක වළක්වන්න ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ බැලුවා මේ අම්මට සුගතිය කියන්න පිනක් තියෙනවා. හිත පහදෙව සුගතිය මාර්ගඵල ලබන්න බෑ. දැන් වයසයි කල්පනාව අඩුයි. හැබැයි හිත පහදුනොත් සුගතිය යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද තථාගතයන් වහන්සේ සමග වඩින්න කිව්වා. අර අම්මා පාරක් දිගේ අමාරුවෙන් බිම් බලාගෙන හැරමිටියක් අරගෙන එනකොට බුදුරජාණන් වහන්සේ වෙනත් පැත්තකින් වැඩම කළා. අර අම්මා ඉස්සරහම නතර වුණා. නතර වෙලා දැන් මේ අම්මා ඉස්සරහම පැත්තකින් යන්න ඉඩ තියෙනවා. තමන්ගේ ඉස්සරහම හිටගත්තා. මේ අම්මා බැලුවා ඉස්සරලාම දැක්කේ සිරිපතුල් දෙක. කවුද මේ? මගේ ඉස්සරහම නතර වුණේ මේ කවුද කියලා බැලුවා. අමාරුවෙන් ඔළුව උස්සලා බලනකොට ආනන්ද හාමුදුරු කියන අම්මා හිත පහදව ගන්න. මේ අම්මා ඉස්සරහා වැඩ ඉන්නේ මේ තුන් ලෝකෙටම යහපත උදා කරන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කියෝ. අනේ සාදු කියලා හේමම අර හැරමිටිය බිම තියලා දන ගහලා වැන්ද ඔච්චරයි. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්ද දැන් අපි යමු කියෝ. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුත් එක්ක එහෙම ඒ පාර ඉදිරියට වැඩම කරා. මේ අම්මා අනිත් පැත්තට යන පැත්තට ගියා. මග යනකොටම කුලප්පු වෙච්ච එළදෙනක් ඇන්න එහෙම මහා පාරෙම මැරලා වැටුණා. නින්දෙන් පිබිදියා වගේ තවතිසා දෙව්ලොව දෙවියෝ විමානක පහළ වෙනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ දෙව්ලොවට වැඩම කරපු වෙලාවේ බොහෝ දෙවි දේවතාවරු පිරිවරාගෙන මේ දිව්‍යාංගනාව මුගලන් මහරහතන් වහන්සේට වන්දනා කළ ওই කතාව කියනවා. ස්වාමීනි මම මනුස්ස ලෝකේ හිටියේ දා මම වයසක අම්මා කෙනෙක්. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ මගේ ඉදිරියට වැඩම කරා. මම මේ දැක්මෙන්ම හිත පහදවාගෙන සාදු කියලා වැඳ ඉච්චරයි කියන මං කරගත්ත පින. මට මැරෙන්නකොට මගේ හිත බුදු ගුණ ගැන හිත පිහිටියේ. ඒ බුදුරුව හිතේ මැවිලා තිබුණා කියන. එහෙමම නින්දෙන් පිබිදියා වගේ මේ දෙව්ලොව පහළ වුණා කියන. එතකොට බලන්න ඊ අම්මා මේ කාලයක් සීල් රැකලා බණ අහලා ගුණධර්ම පුරලා මුඩ ධර්මයේ පුරුදු කරලා සතර පොයේ සිල් ගත්ත අම්ම කෙනෙක් නෙමෙයි.